දෝලකයක් දාලා දෝලකයකට පස්සේ ට්‍රාන්සිස්ටර් එකක් සම්බන්ධ කරලා ට්‍රාන්සිස්ටර් එකෙන් ට්‍රාන්ස්ෆෝමර් එකට අරගෙන ට්‍රාන්ස්ෆෝමර් එකකින් ඒක රෙක්ටිෆයි කරලා වෝල්ටේජ් එකක් ගන්න ඩයග්‍රෑම් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට අපි O level exam එකේදී ඉගෙන ගන්න ඉලෙක්ට්‍රොනික්ස් ඉලෙක්ට්‍රිකල් ඒ පාර්ට්ස් ඔක්කොම කම්ප්ලීට් වෙන විදිහට තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒතකොට මෙතන ඇත්තටම තියෙන්නේ 12 වෝල්ට් සප්ලයි එකකින් ඉන්වර්ටර් එකක් හදාගන්නේ කොහොමද කියන එක තමයි බේසිකලි අහලා තියෙන්නේ. එතනදී ඇත්තටම මේ ඇප්ලයි වෙලා තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටර් එකක්. NPN ට්‍රාන්සිස්ටර් එකක් මෙතන තියෙන්නේ. NPN ට්‍රාන්සිස්ටර් එකක් මෙතන තියෙන ඔසිලේටර් එකක්. මෙතන 12 වෝල්ට් සප්ලයි එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඉන්වර්ටර් එකක් පාවිච්චි කරනකොට කරන්නේ 12 වෝල්ට් සප්ලයි එකකට ඉන්වර්ටර් එක සම්බන්ධ කළා ඒ ඉන්වර්ටර් එක හරහා 12 වෝල්ට් එක 240 වෝල්ටේජ් එකක් හදන එක තමයි ඉන්වර්ටර් එකකින් අපි කරන්නේ. එතකොට දැන් ගොඩක් වෙලාවට සෝලාර් සිස්ටම් එකකින් කරන දෙන්කෝ. ගොඩක් වෙලාවට ලංකාව වගේ රටක් ගත්තොත් දැන් මේ සෝලාර් සිස්ටම්ස් වැඩිපුර මේ ඉනෝවේට් කරන නැත්නම් ලංකාවේ වැඩිපුර ජනප්‍රිය කරගෙන යන මාතෘකාවක් තමයි මේ අපි පාවිච්චි කරන දැනට සෝලාර් සිස්ටම් එක. එතකොට සෝලාර් එකෙන් charge කරලා අනිත් වෙලාවට පාවිච්චි කරන මේ ඕෆ්ලයින් ඉන්වර්ටර් එකක් ඉන්වර්ටර් සිස්ටම් එකක් සෝලාර් සිස්ටම් එකක් වගේ එකක භාවිතා වෙන්න මෙන්න මේ ක්‍රමය තමයි. එතකොට මෙතන 12 වෝල්ට් සප්ලයි එක තියෙනවා, ඔසිලේටර් එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ට්‍රාන්සිස්ටර් එකක්. එතකොට ට්‍රාන්සිස්ටර් එකක් වගේ එකක් ගත්තාම මේක පාවිච්චි වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ස්විච් එකක් හැටියට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි දෙන සිග්නල් එක ඒකේ ඇම්ප්ලිටියුඩ් එක වැඩි කරන්න නැත්නම් ඒකේ ප්‍රමාණය වැඩි කරන්න නැත්නම් දෙන සිග්නල් එකේ සයිස් එක වැඩි කරන්න අපි මේක පාවිච්චි කරනවා. එතකොට මෙතනදී මේ හැදෙන වෝල්ටේජ් එක 12 වෝල්ට් සප්ලයි එකක් තියෙන මෙතන. මෙතන මේ ඔසිලේටර් එකකින් තමයි මෙයාට 50 හර්ට්ස් නැත්නම් තප්පරයට හැදෙන වක්‍ර සංඛ්‍යාව. තප්පරයට හැදෙන වේව්ස් ගාන ඔසිලේටර් එකකින් තමයි හදලා දෙන්නේ. එතකොට මෙතන අනිවාර්යයෙන්ම මෙතන AC වෝල්ටේජ් එකක් වෙන්න ඕනේ සප්ලයි එක. මෙතන 12 වෝල්ට් AC වෙන්න ඕනේ. AC උනේ නැත්තම් මේ පැත්තේ හැදෙන්නේ නැහැ. මේ පැත්තේ AC වෝල්ටේජ් එකක් හදාගන්න බෑ. DC වෝල්ටේජ් එකක් මෙහෙම වෙලා හරියන්නේ නැහැ. මේක එකපාරයි එහෙම වුණොත් එන්නේ. මොකද AC වෝල්ටේජ් එකක් ආවොත් තමයි එයාගේ වේව් එකක් හැදෙන එක. වේව් එකක් හැදෙන කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් අපි මෙහෙම මේ විදිහට වෝල්ටේජ් එකක් AC වෝල්ටේජ් එකක් කියන මෙන්න මේ විදිහට. මේව එනවා මේ විදිහේ සයින් වේව් එකක් තමයි මෙතන තියෙන්නේ. මේක තමයි AC වෝල්ටේජ් එක තියෙන්නේ. ඇත්තට මේක ඕල්ටර්නේට් කරන්ට් එකක්. ඕල්ටර්නේට් කරන්ට් එකක් තමයි මෙතන සප්ලයි වෝල්ටේජ් එක. මෙතන සප්ලයි වෝල්ටේජ් එක. එතකොට 12 වෝල්ට් සප්ලයි එකෙන් මෙතන ට්‍රාන්ස්ෆෝමර් එක තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් එයා හැදෙන්නේ ওই විදිහෙම 240 වෝල්ටේජ් එකක්. 240 වෝල්ටේජ් එකක් තමයි හැදෙන්නේ. එතකොට මේ 12 වෝල්ට් එක 240 වෝල්ටේජ් එකක් බවට පරිවර්තනය කරන නැත්නම් කන්වර්ට් කරගන්නේ මෙන්න මේ ඩයග්‍රෑම් එකෙන්. එතකොට මෙතනදී ඊළඟ එක තමයි අපි දැනගන්න ඕන එක පාවිච්චි කරලා තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක. ට්‍රාන්ස්ෆෝමර් එක කලින් බලන්න මෙතන ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා. ට්‍රාන්සිස්ටර් එකකින් කරන්නේ අතරම එයා ස්විච් එකක් හැටියට වැඩ කරන්නේ. ස්විච් එක තමයි මෙතනින් බේස් වෝල්ටේජ් එකක් හැදෙනකොට නැත්නම් මෙතන පාදම ධාරාවක් හැදෙනකොට තමයි මෙතනින් කලෙක්ටර් එකෙන් වෝල්ටේජ් එකක් යන්නේ. ඒ කියන්නේ දැන් මේ බේස් ලයින් එකේ අපි මේ කතා කරන මේ පාදම ධාරාව නැත්නම් මේ පාදමින් වෝල්ටේජ් එකක් යන්නේ නැත්නම් මොනම විදිහකින්වත් කලෙක්ටර් එකෙන් වෝල්ටේජ් එකක් යන්නේ නැහැ, හැදෙන්නේ නැහැ. බේස් එකකින් එන වෝල්ටේජ් එකක් හැදෙන්නේ නැත්තම්. එතකොට මෙතනින් වෝල්ටේජ් එකක් යනකොට මෙතනින් වෝල්ටේජ් එකක් හදන්න පුළුවන් හැකියාව ට්‍රාන්සිස්ටර්ස් වලට තමයි තියෙන්නේ. ඒකට ට්‍රාන්සිස්ටර් එකකින් කරන්නේ ස්විච් එකක් හැටියට වැඩ කරන එක. ඒකෙන් හදනවා තප්පරයට වක්‍ර 50ක්. ෆ්‍රීකවෙන්සි එක තප්පරයට වක්‍ර 50ක් හැදෙන විදිහට. ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි එක හර්ට්ස් 50ක් වෙන විදිහේ ඔසිලේෂන් එකක් මෙතන හදලා දෙනවා. මෙතන ඇත්තටම කියන්නේ දෝලකයක්. එයා තමයි දෝලනය කරන්න පුළුවන්. ඒ හදන එකකින් කරන්නේ 12 වෝල්ට් සප්ලයි එකක් මෙතෙන්ට දෙනවා. ඒ 12 වෝල්ට් සප්ලයි එකකින් පස්සේ මෙතන වෝල්ටේජ්
වැඩි කිරීමේ හැකියාවක් තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් දානවා. මෙතන දාන ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක්. ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එක. කියන්නේ එතනදී වෝල්ටේජ් එක වැඩි කිරීමක් කරනවා. වෝල්ටේජ් එක වැඩි කිරීමක් කරනවා. අපි බලමු කොහොමද මෙතන වෝල්ටේජ් එක වැඩි